ලද වීඩියෝවක් භාවිතා කරමින් ඊයේ දිනේදී බොරු ප්‍රචාරයක් ලබා දුන්නා තරුණ සේවා සභාවේ බඩුබාණ්ඩ පුද්ගලික පරිහරණයට ගන්නවා කියලා ශාසික දිසානායක නැමැති පුද්ගලයෙක් තමන්ගේ මම නීතිඥ සුපුන් විජේරත්න ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් ඔබ දන්නවා පසුගිය කාලයේදී දිට්වා සුලිකුණාටුව නිසා ජාතික තරුණ සේවා සභාව එයින් අවතන් වෙච්ච ජනතාවට විශාල සේවයක් කරා බඩුබාණ්ඩ එක්රැස් කරා ඒවා වෙන් කරා ඒවා නිවැරදි ලෙස ඇසුරුම් කරලා බෙදා හැරීම සිදු කරා ලංකාව පුරාවටම මේ කාරණේ අවසන් වෙනකොට ලංකාවේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන සියලුම භාණ්ඩ නිවැරදි ලෙස අපිට ඒ ජනතාව අතර පත් කිරීමට හැකියාවක් ලැබුණා. ඒකෙදී අපි ඊටාම ආරක්ෂිතව සහ ඊටාම විධිමත් විදියට තමයි මේ කටයුතු කරේ. ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය ලේකම් කාර්ය සහ ප්‍රාදේශීය සභාවැනි රාජ්‍ය ආයතන ඒකරාශී කරගෙන ඉතින් නමුත් මේ ක්‍රියාවලිය අවසන් වෙලා තිබියදී මේ පසුගිය දිනක ඊයේ දිනේදී මේ ජාතික තරුණ සේවා සභාව වෙත මේ රටේ පරිත්‍යාගශීලීන් ලබා දුන් බඩුබාණ්ඩ තවදුරටත් ඒ තරුණ සේවා සභාවේ ප්‍රධාන ශාලාවේ තියෙනවා කියලා ප්‍රකාශ කරමින් කලින් පටිගත කරන ලද වීඩියෝවක් භාවිතා කරමින් ඊයේ දිනේදී බොරු ප්‍රචාරයක් ලබා දුන්නා තරුණ සේවා සභාවේ බඩුබාණ්ඩ පුද්ගලික පරිහරණයට ගන්නවා කියලා ශාසික දිසානායක නැමැති පුද්ගලයෙක් තමන්ගේ Facebook ගිණුම හරහා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මේ මහරගම පොලිසියට අද පැමිණියා. මීට අදාළව පැමිණිල්ලක් කරලා ඒ පැමිණිල්ල සාධාරණ විමර්ශනයකින් පසුව අපිට ඒ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරලා ඒ සත්‍ය අසත්‍යතාවය මේ රටේ ජනතාවට හෙළි කර දෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා පොලිසිය ඉල්ලීමෙන් මින් අනතුරු අපේ ඊට අදාළ කරන ඒ ඊටමත් අසභ්‍ය වචන පාවිච්චි කරලා තියෙන ඒ වීඩියෝ පටය නිසා ඇතිවෙච්ච අපහාසයට කීර්තිනාමයට සිදුවෙච්ච කැල්ල වෙනුවෙන් ඊට අදාළ කරන ඉන්ටර්වාසියවා ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන සූදානම් වෙනවා. ඉතින් ජනතාව විදියට ජනතාවට කියන්න තියෙන්නේ ජාතික තරුණ සේවා සභාව ඔබේ විශ්වාසය මත ඉතාමත් විධිමත්ව මේ ක්‍රියාවලිය සිදු කරා. එම භාණ්ඩ සියල්ලම අපි බෙදා අවසන් කරා. දැන් එවැනි කිසිම භාණ්ඩයක් ජාතික තරුණ සේවා සභාව ඇතුළත නැහැ. ඒවා නිවැරදි පුද්ගලයන් අතර ලැබෙන්න අපි කටයුතු කරලා තියෙනවා. මේ භාණ්ඩ අපි ඒ දිට්වා සුලිකුණාටුව කාලෙදීම බෙදලා අවසන් කරා. ඒදී නමුත් ඇඳුම් වගේ දේවල් ඉතුරු වෙලා තිබුණා. ඒ ඇඳුම් ප්‍රමාණයත් අපි මේ 2026 අලුත් අවුරුදු කාලෙදී ඒ ගම් වතුරින් හානියටපත් වූ ප්‍රදේශවල ජනතාවට බෙදලා අවසන් කරලා තියෙනවා. ඔව්. ඒක මං හිතන්නේ අපි බඩුබාණ්ඩ බෙදා හැරලා අවසාන කාලයේදී තියුණ වීඩියෝ එකක් තමයි අරගෙන තියෙන්නේ. ඔබට දැන් බැලුවොත් මේ ශාලාවේ අපි තරුණ සේවා සභාවේ තියෙන අබලි ද්‍රව්‍ය සහ ඒ ශාලාවේ වෙනත් ද්‍රව්‍ය ගොඩ ගහලා තියෙන්නේ. ඉතින් ඒ අරගෙන තිබුණේ හුඟක් කලින් මීට මාස ගණනාවකට පෙර තිබුණු වීඩියෝ එකක් තමයි ඊයේ දිනේ වගේ විකෘති කරමින් භාවිතා කරලා තියෙන්නේ. මේ පැමිණිල්ලෙන් අපි පොලිසියෙන් බලාපොරොත්තු වෙනවා මේකේ ස්ථානීය පරීක්ෂණයක් කරන්න. ඒ සියලුම පරීක්ෂණ තුල තිබෙනවාද කියලා බලන්න එවැනි ඒ අසත්‍ය ප්‍රකාශයේ සඳහන් වන ආකාරයේ දේවල් බලලා මේ මහ ජනතාවට නිවැරදි දේ ප්‍රකාශ කරන්න අවශ්‍ය කරන තහවුරුව ලබා දෙන්න කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පොලිසියෙන්.